ආයුබෝවන් ටුඩේ ජොබ්ස් YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඔයගොල්ලෝ හැම දෙනාම ඉතින් අද අපි ඔයාලට අරන් අවිල්ලා තියෙනවද වෙනදා ගේනකට වඩා තරමක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඉතින් අද අපි ඔයාලට අරන් අවිල්ලා තියෙන්නේ දකුණු කොරියාවේ විදේශ රැකියා අවස්ථාවක් පිළිබඳව තමයි අද අරන් අවිල්ලා තියෙන්නේ. ඉතින් රැකියා විස්තරය පැත්තට ගියොත් එම එලා මුලින්ම දීලා තියෙන්නේ සැලරි එක පිළිබඳව. ඉතින් මෙතන ඔයාලට කරන්න තියෙන්නේ හිස්ටෝ කීපර් ජොබ් එක. ඉතින් ගබඩා සහායක ජොබ් එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් සැලරි එක පැත්තට ගියොත් එම ඔයාලට අවුරුද්දකට ඩොලර් 55,000ක මුදලක් ඔයාලට උපයා ගන්න පුළුවන් කියලා කියනවා. ඩොලර් වලින් තමයි ආදායම දීලා තියෙන්නේ. ඉතින් ලංකාවේ මුදලින් ගත්තොත් එම මාසිකව හැදුවොත් එම මාසෙට රුපියල් ලක්ෂ 14ක් වගේ ඔයාලට උපයා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට මෙතනදී සේවය කරන්න තියෙන්නේ දකුණු කොරියාවේ කාසන් කියන ප්‍රදේශය තමයි ඔයාලට සේවය කරන්න තියෙන්නේ. ඉතින් ආයතනය තවදුරටත් සඳහන් කරන්නේ ඔබේ ගනුදෙනුකරුවන්ට නිරපේක්ෂ හොඳම සේවාව සැපයීම තමයි එයාලගේ අවශ්‍යතාවය කියලා. ඉතින් ඔයාගේ ජොබ් රෝල් එක පැත්තට ගියොත් එම ඔයාලට මෙතනදී කරන්න තියෙන්නේ මිල ගණන් සැලසුම් කිරීමේ ව්‍යාපෘති තමයි කරන්න තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට නියැදි ඉල්ලීම් පාරිභෝගික පිළිගැනීම් සහ තහවුරු කිරීම නවගිනුම් සහ තත්ත්ව ඇතුළත් කර බෙදා හැරීම් නිෂ්පාදන මිල හෝ සේවා බෙදා හැරීම් මෙන්න මේ වගේ දේවල් තමයි ඔයාලට මෙතනදී කරන්න තියෙන්නේ. ඉතින් දකුණු කොරියාවේ රැකියාවක් බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ රැකියාව අවස්ථාවට ඇප්ලයි කරන්න. ඉතින් අයිතුම් කරන විදිය ගැන මම ඔයාලට දැන් කියන්නම්. මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ එහෙම නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියෙනවා ලින්ක් එකක්. මෙන්න මේ ලින්ක් එක ගියාට පස්සේ අපේ Android app එක තමයි ඕපන් වෙන්නේ. මේ app එකට ගියාට පස්සේ අපේ ජොබ් කැටගරි ගණනාවක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ප්‍රයිවට් ජොබ් වේකන්සි තියෙනවා, රාජ්‍ය ජොබ් වේකන්සි තියෙනවා, විදේශ රැකියාව තියෙනවා, ඔන්ලයින් ජොබ් තියෙනවා, ස්වන් රැකියාව තියෙනවා. මෙන්න මේ වගේ ජොබ් කැටගරි ගණනාවක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකට දාලා විදේශ රැකියාව තියෙන්නේ මෙන්න මේ විදේශ රැකියාව කියන පේජ් එකේ තියෙන. ඉතින් මෙතනට ගියට පස්සේ ඔයාගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්න තැනක් තියෙනවා. මෙතනදී ඔයාගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ ජංගම දුරකථන අංකයට ඉලක්කම් 4ක OTP කෝඩ් එකක් එනවා. මේ කෝඩ් එකත් ඔයා මෙතනදී දෙන්න ඕන. ඊට පස්සේ ඔයා සාර්ථකව මේ ඇප් එකට රෙජිස්ටර් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ ජොබ් වේකන්සි එකට ඇප්ලයි කරන ලින්ක් එක දාලා තියෙනවා. ඊට පස්සේ ජොබ් වේකන්සි එක ගැන විස්තර ඔක්කොම තියෙනවා. ටෙලිෆෝන් නම්බර්ස් පවා තියෙනවා. මෙන්න මේ වගේ විස්තර ඔයාලට ඔක්කොම බලා ගන්න පුළුවන් මේ රැකියාව පිළිබඳව. ඉතින් වත් මේ රැකියාවට ඇප්ලයි කරන්න කැමති නම් ඔයාලට පුළුවන් දැම්මම ඇප්ලයි කරන්න. ඉතින් ඒ විදිහට තමයි ඇප්ලයි කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට ඇප්ලයි කරන විදිය ගැන පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් පැහැදිලි කරුණා ඉන්නවා නම් WhatsApp දුරකථන අංකයක් දාලා තියෙනවා. මේ WhatsApp දුරකථන අංකයට මැසේජ් එකක් එවන්න විදේශ රැකියාව පිළිබඳ විස්තර අවශ්‍යයි කියලා. ඒතර ඔයාලට සවිස්තරාත්මක විස්තරයක් එයි මේකට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ සල්ට දිගටම බලලා channel එක subscribe කරලා තියාගන්න, bell notification එකත් all දාලා තියාගන්න. මොකද එතකොට තමයි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් අපි අද මේ වීඩියෝ එක අවසන් කරනවා. ගෙන් එන්නම් ඔයාලට සුබ දවසක්.